ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ජොබ් බේසල් YouTube channel එකට. ඔන්න අදත් ඔයාලට අලුත්ම ජොබ් රජයේ ජොබ් වේකන්සි ටිකක් ගෙනලා තියෙනවා. වැඩි කතා නැතුව මොනවාද රජයේ ජොබ් වේකන්සි කියලා අපි බලමු. ඊට කලින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැම්ම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඊට කලින් like button එක press කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ආරක්ෂක අමාත්‍යාංශය කාලගුණීය විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණික විද්‍යා සහායක තුන්වන ශ්‍රේණිය තනතුරු පුරප්පාඩු තමයි ඔයාලට මෙතන දාලා තියෙන්නේ. මේ දවස්වල රජයේ ජොබ් ගොඩක් දානවා ඒකින්ද channel එක subscribe කරලා තියාගන්න. මොකද අලුත්ම රජයේ ජොබ් වේකන්සි දැම්මම මම ඔයාලට ඒ ගමන්ම දානවා. ඒකින්ද දැන් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාලා මෙතන දාලා තියෙනවා කාලගුණීය විද්‍යා සහායක තුන්වන ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු පිරවීම කියලා. මේ තමයි දාලා තියෙන්නේ. මේ තියෙන මේකේ ගැසට් එක. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා තනතුරේ ස්වභාවය. මෙම තනතුර ස්ථීරයේ විශ්‍රාම වැටුප් සහිතය තවද වැන්දපු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට වැන්දපු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. මෙතෙන් මම මේ ගැන වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ. මේක ඔයාලට කියවලා තේරුම් ගන්න පුළුවන් හින්දා ඔයාලට මේකේ වැටුප ගැන මම කතා කරන්නම්. වැටුප මාසික රුපියල් 61880ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පළමු මාසය කියන්නේ අපි ජොබ් එකේදී පළමු මාසේ දෙන වැටුප තමයි 61880. ඔයාලා දන්නවා රාජ්‍ය අංශයේ වැඩ කරද්දී පඩිය ටික ටික සාමාන්‍යයෙන් වැඩි වෙනවා ගොඩක්. ඒකින්ද පළමු මාසෙම රුපියල් 61880ක් ගන්න පුළුවන් පළවෙනි මාසෙම. ඊට පස්සේ මෙතෙන් දාලා තියෙනවා පැවරෙන රාජකාරී කියලා. ඒකත් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද මෙතන තියෙන හින්දා. ඊට පස්සේ අපි මේ පල්ලෙහාට ගියාම අපි සුදුසුකම් ගැන කතා කරමු. මූලික සුදුසුකම් කියලා මෙතන දාලා තියෙනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු යුතුය. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය. ඊට පස්සේ ආයුධම්පත් බාර ගන්න අවසාන දිනට වන විට 2026 7 වෙනි මාස 20 දිනට වයස අවුරුදු 18ක් නොවැඩු සහ 45ක් නොවැඩු යුතුය. ඒ කියන්නේ අවුරුදු 18ක් වෙන්නත් ඕනේ. අවුරුදු 18ක් වෙන්නත් ඕනේ. 45ට අඩු වෙන්නත් ඕනේ. ඒක හොඳ තේරුම් ගන්න. ඊට පස්සේ දාලා තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි බාර ගන්න එකදී සම්මාන දෙකක් සහිත විෂයන් 6ක් සමත් විය යුතුය. ඒ කියන්නේ ඔයාලා එකපාරක් සාමාන්‍ය පෙළ එකපාරක් හෝ දෙපාරක් يعني එකක් හෝ දෙවරකට නොවැඩි. දෙකට වැඩි වෙන්නත් බෑ වැඩි වෙන්න බෑ. ඔයාලා ඉතින් සම්මාන දෙකයි උනේ. මේකට ඔන්න හොඳ chance එකක් තියෙනවා. සම්මාන දෙකයි ඉල්ලන්නේ. හරිද? සම්මාන දෙකක් තිබිලා සහිත විෂයන් 6ක් සමත් විය යුතුයි. සම්මාන දෙකක් ඒ කියන්නේ ඔයාලට හොඳ chance එකක් තියෙනවා මේකට අයදුම් කරන්න. මොකද සම්මාන දෙකයි ඉල්ලන්නේ. සමහර රාජ්‍ය ජොබ් සම්මාන 5ක් ඉල්ලනවා. හරිද? එහෙනම් මේකේ සම්මාන දෙකයි ඉල්ලන්නේ. ඔයාලා මේකට අයදුම් කරන්න ඔයාලව අනිවාර්යෙන් තේරෙනවා. ඒ ටික තමයි අධ්‍යාපන සුසුකම් වශයෙන් ඉල්ලා තියෙන්නේ. මේකට වැඩි සුසුකම් ඉල්ලන්නේ නැහැ. අදම අයදුම් කරන්න බලන්න. ඊට මෙතින් පල්ලෙහා දාලා තියෙනවා කායික සුසුකම් කියලා. ඒ ටිකත් ඔයාලට කියවලා බලලා ඒකෙන් යම් කිසි දැනුමක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතින් පල්ලෙහාටම ගියාම තියෙනවා භාෂා ප්‍රවීණතා. ඒවත් ඔයාලට වැඩි ඕනේ නැතිනම් මම කියවන්න යන්නේ. ඊට පස්සේ මෙතින් ඔයාලට මෙන්න මේක තමයි ඔයාලට වැදගත් මේක. අයදුම්කරුවන් පහත දැක්වෙන ලිපි ලේඛනවල පැහැදිලි ඡායා පිටපත් ස්වයංක්‍රීයව අයදුම් පටකට අමුණා එවිය යුතුය. ඒ කියන්නේ ඔයාලා මේකේ ඇප්ලිකේෂන් එකේ යවද්දී හොඳට මතක තියාගන්න මේ ටික ඔයාලා අනිවාර්යෙන් කරලා යවන්න. නැත්නම් සමහරව ඇප්ලිකේෂන් එක විතරක් යවනවා. එතකොට එයාලගේ ඇප්ලිකේෂන් එක කෙලින්ම කැන්සල් වෙනවා. හරිද? එහෙනම් මේ ටික හොඳට මතක තියාගන්න. ඇප්ලිකේෂන් එකේ යවද්දී ඒකට අමුණන්න ඕනේ ඔයාලා. ඒ කියන්නේ උපැන්න සහතිකයේ පිටපත. ඒ කියන්නේ උපැන්න සහතිකයේ කොපියක්. ඔරිජිනල් උපැන්න සහතිකයේ කොපියක්. ජාතික හැඳුනුම්පතේ කොපියක්. අධ්‍යාපන සුසුකම් සහ පුහුණුව ලබා තිබේ නම් සනාථ කිරීමේ සහතිකවල පිටපත. ඒ කියන්නේ ඔයාලා කිසියම් කෝස් එකක් කරලා තියෙනවා නම් කිසියම් ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනයේ කොපියක් කිසියම් කෝස් එකක් කරලා තියෙනවා නම් ඒ කොපියක් ඉවවා යවන්න මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලා කොහරි වැඩ කරලා තියෙනවා පළපුරුද්දක් තියෙනවා නම් අවුරුද්දක මාස 6ක එහෙම පළපුරුද්දක් තියෙනවා එලා දෙනවනේ අර මාස 6ක් වැඩ කරා කියන්නේ වාක් හරි ලිඛිතව ඒකේ කොපියක් යවන්න. ඊට පස්සේ ග්‍රාම නිලධාරී නිකුත් කරන ලද ග්‍රාම නිලධාරී සහතිකයක්.
ඔයාලට දැන් චරිත සහතිකයක් ගන්න ඔයාලට හැමෝටම පුළුවන් ග්‍රාම නිලධාරිතුමාගෙන්. ඒකේ කොපියක් යවන්න. ඊට පස්සේ මෑතකදී ලබාගත් චරිත සහතික දෙකක්. ඔයාලට චරිත සහතිකයක් ගන්න පුළුවන් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කියන්නේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එකෙන් ඔයාලා ඉගෙනීම ලැබුව ඉස්කෝලේ ප්‍රින්සිපල් එකෙන් වගේ ගන්න පුළුවන්. ඒකෙන් සහතික කියන්නේ කොපි දෙකක් ඒවත් යවන්න මතක තියාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට අන්තිමට තියෙනවා මේක යවන්න ඕනේ විදිය. හරිද? මේක යවන්න ඕනේ ඔයාලා මේ හදාගත්ත ඇප්ලිකේෂන් එක යවන්න ඕනේ 2026 7 වෙනි මාසේ 20 දිනට පෙර. ඒ කියන්නේ 2026 7 වෙනි මාසේ 20 දිනට පෙරවරු 4:15ට පෙර ලැබෙන. ඒ කියන්නේ 7:20ට පෙර යවන්න ඕනේ. කියන්නේ මේ 7 වෙනි මාසේ 20ට කලින් යවුවොත් ඒ කියන්නේ දැම්ම දාන්න. එතකොට රෙජිස්ටර් ලිපිනේ දවස් එකමාරක් වගේ ඇතුළට යනවා. මේක දාන්න ඕනේ ලිපිනේ ඔයාලට දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මෙතන දාලා තියෙනවා අයදුම්පත් බහා එවන ඒ කියන්නේ අපි ලියුම් කවරේ දාලා යවනවානේ ඕක. එතකොට ඒකේ වම් පස්සේ ඉහළ කරේ. ඕකත් කට්ටිය ගොඩක් අමතක කරනවා. වම් පස්සේ ඉහළ කෙළවරේ කාලගුණික විද්‍යා සහායකයන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කියලා ඔයාලා ලියන්න ඕනේ. අද මේ ඔයාලා මෙතන හයිලයිට් කරලම තියෙනවා එක. ඒක ලියලා යවන්න. එතකොට ලියලා යවන්න නැත්නම් ඒක කැන්සල් වෙනවා. ගොඩක් කට්ටිය කළා කියනවා මට ආවේ නැහැ අනම්මනම් කියලා. ඒකන මෙන්න මේක ලියලා යවන්න මතක තියාගන්න. ඔයාලා මේක යවන්න ඕන ලිපිනේ මෙන්න මේ පල්ලෙහෙන් දාලා තියෙනවා. මෙන්න මෙහෙම පල්ලෙහාටම ආපුන් තියෙනවා. මේ තියෙන්නේ මෙතන කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කොළඹ 7 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. එහෙම මේ තියෙන පල්ලෙහෙන් දාලා ඔන්න ඕක තමයි ඔයාලා යවන්න ඕනේ. හොඳ අවස්ථාවක් වැඩි අධ්‍යාපන සුසුකම් ඉල්ලන්නේ වැඩි පළපුරුදු ඉල්ලන්නේ ඔයාලට මාසික රුපියල් 61780ක් ගන්න පුළුවන් පළවෙනි මාසේ ඉඳන් හොඳ ජොබ් එකක් අදම ආයුම් කරන්න. ඔයාලා මොනවද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඒවට අනිවාර්යෙන් උත්තර දෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට සුබ දවසක්. අරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නාව මෙවට අයදුම් කරන්න කොහොමද මේ වගේ ඇප්ලිකේෂන් ගන්න කොහොමද මේ ගැසට් එක බලන්න කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා පල්ලෙහා. හරිද? ඔයාලා ඒකට ගියාම මෙන්න මේ වගේ තැනක තමයි එන්නේ. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේකේ හැම විස්තරයක්ම බලාගන්න. මෙතන තියෙනවා full details කියලා. ඒක ක්ලික් කරාම ඔයාලට මේකේ ගැසට් එක බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතෙන් පල්ලෙහෙන් තියෙනවා ඇප්ලිකේෂන් එක. ඇප්ලිකේෂන් එක ක්ලික් කරාම මෙන්න මෙතෙන් ඔයාලට ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. මෙන්න මෙතෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒක PDF එකනේ මේ ෆොටෝකොපි ගහගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ ටික තමයි තියෙන්නේ. මේ join WhatsApp කියන එක යන්න එපා. මොකද ඒක වැඩ නැති එකක්. ඒ දෙකට ගියාම ඔයාලට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්.